මේ වගේ සුපිරිම ට්‍රාන්සිෂන් එකක් හදන්නේ කොහොමද කියලා දන්නවද? මුලින්ම මෙන්න මේ වගේ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. ඊළඟට ෆෝන් එකේ ග්‍රීන් ඉමේජ් එකක් ඕපන් කරලා මේ වගේ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න. දැන් වීඩියෝස් දෙක ඉම්පෝර්ට් කරගන්න CapCut එකට. CapCut එකට වීඩියෝස් දෙක ඉම්පෝර්ට් කරගෙන මුලින් මෙන්න මේ පළවෙනි වීඩියෝ ක්ලිප් එකට. පළවෙනි වීඩියෝ ක්ලිප් එකට ඇවිත් ට්‍රාන්සිෂන් එක වෙන්න අවශ්‍ය තැනින් ඉමේජ් එකක් ගන්න. ට්‍රාන්සිෂන් එක වෙන්න අවශ්‍ය තැනින් ප්ලේ හෙඩ් එක මෙන්න මේ විදිහට තියලා යන්න ෆ්‍රීස් වලට. ෆ්‍රීස් වලට ගිහින් ඒ වීඩියෝ එකේ ඉමේජ් එකක් ගන්න. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ කොටස ඩිලීට් කරන්න. දැන් යන්න ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ එකට ගිහින් මෙන්න මේ විදිහට ඒක ඕවර්ලේ කරගන්න. මෙන්න මේ වගේ ග්‍රීන් ස්ක්‍රීන් වීඩියෝ එක ඕවර්ලේ කරගන්න. ඕවර්ලේ කරලා ට්‍රාන්සිෂන් එක වෙන්න අවශ්‍ය තැනට මෙන්න මේ විදිහට ඒ වීඩියෝ එක අරගෙන එන්න. අරගෙන ඇවිත් මෙන්න මේ විදිහට ග්‍රීන් ඉමේජ් එක මෙන්න මෙහෙම තියලා යන්න remove background වලට. remove background වලට ගිහින් chroma key වලට යන්න color picker එක අරගෙන මෙන්න මේ green screen එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය විදිහට intensity එක මෙන්න මෙහෙම අඩු වැඩි කරගන්න. දැන් ඔයාට මෙන්න මේ වගේ දෙයක් දැක ගන්න පුළුවන්. ඔයාට පේනවා ඇති මෙන්න මේ ඉමේජ් එක මෙන්න මේ ෆෝන් එකේ ෆ්‍රේම් එකකින් පිටට යනවා. එතකොට ඔයා කරන්න ඕන මෙන්න මේ විදිහට ප්ලේ හෙඩ් එක ඉමේජ් එකේ මුලට අරගෙන ඇවිත් කී ෆ්‍රේම් එකක් ඇඩ් කරන්න. ඊට පස්සේ ප්ලේ හෙඩ් එක මෙන්න මෙහෙම හිමීට ඉස්සරහට අරගෙන එන්න. අරගෙන ඇවිත් මෙන්න මේ වගේ තැනකදී තව කී ෆ්‍රේම් එකක් ඇඩ් කරන්න. ඇඩ් කරලා ප්ලේ හෙඩ් එක ඉස්සරහට අරගෙන එන්න. ඉමේජ් එක ෆ්‍රේම් එකෙන් පිටට යනකොට කී ෆ්‍රේම් එකක් ඇඩ් කරලා මෙන්න මේ වගේ ඉමේජ් එක මෙන්න මේ ෆ්‍රේම් එක ඇතුළට අරගෙන එන්න. මෙන්න මේ වගේ අරගෙන එන්න. මේ විදිහට ෆ්‍රේම් එකෙන් පිට යන අවස්ථාවලදී කී ෆ්‍රේම් ඇඩ් කරලා මෙන්න මෙහෙම ෆෝන් එකේ ෆ්‍රේම් එක ඇතුළට ඉමේජ් එක අරගෙන එන්න. මේ වගේ අරගෙන එන්න. මේ විදිහට හදාගෙන වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට තවත් අවශ්‍ය නම් need more කියලා කමෙන්ට් එකක් දාන්න.